හෙඩ්ෆෝන් එකක් ගන්නකොට මොනවද කන්සිඩර් කරන්න ඕනේ දේවල්? අපි බලන්න ඕනේ වැදගත්ම දේ මචං සවුන්ඩ් ක්වොලිටි. හරි සවුන්ඩ් ක්වොලිටි එක ගැන අපි කොහොමද අයිඩියා එකක් ගන්න? අපි හෙඩ්ෆෝන් එක දාන්න කලින් මෙතනදී අපිට ෆ්‍රීකවන්සි රෙස්පොන්ස් වගේ දේවලුත් කන්සිඩර් කරලා බලන්න පුළුවන්. මොකද්ද ෆ්‍රීකවන්සි රෙස්පොන්ස් කියන්නේ? සිම්පලි මචං ෆ්‍රීකවන්සි රෙස්පොන්ස් එක කියලා කියන්නේ අපේ හෙඩ්ෆෝන් එකට කොච්චර ඔඩියෝ ෆ්‍රීකවන්සි රේන්ජ් එකක් ඇතුලේ සවුන්ඩ් රීප්‍රොඩියුස් කරන්න පුළුවන්ද කියන එක. එක්සැම්පල් එකක් විදියට යූෂුවල් හියුමන් කෙනෙක් ගත්තාම හියුමන් කෙනෙක්ගේ හියරින් රේන්ජ් එක තියෙනවා 20 Hz ඉඳලා 20000 Hz වෙනකම්. ඒ වගේම හෙඩ්ෆෝන් වලටත් බේස් රේන්ජ් එක මේක, මිඩ් රේන්ජ් එක මේක, ට්‍රිබල් රේන්ජ් එක මේක කියලා ඩිෆයින් කරලා තියෙනවා. හොඳ හෙඩ්ෆෝන් එකක් නම් ඇත්තටම මේ තුනම හොඳට බැලන්ස් වෙලා තියෙන්න ඕනේ. සවුන්ඩ් ක්වොලිටි කියන කන්සර්න් එක ගැන තව පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරොත් ඇත්තටම මචං ඔයා හෙඩ්ෆෝන් එකක් ගන්න ඉන්ටෙන්ෂන් එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු ඔයා හෙඩ්ෆෝන් එකක් ගන්න සින්දු අහන්න කියලා. එතකොට ඔයා අහන ආටිස්ට්ගේ වෝකල් සවුන්ඩ්ස් එතකොට ඉන්ස්ට්‍රුමෙන්ටල් සවුන්ඩ්ස් බැලන්ස් වෙලා තියෙන්නේ කොහොමද මේ වගේ දේවල් ඔයාට සිම්පලිම මුලින්ම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ බේස් එක ගොඩක් තිබ්බයි කියලා ඒක හොඳම හෙඩ්ෆෝන් එක වෙන්නේ නැහැ. එක්සැක්ට්ලි. ඩ්‍රයිව් සයිස් එක වගේ දේවලුත් වැදගත්ද? අනිවාර්යෙන්ම මචං. අපිට සිම්පලි කියන්න පුළුවන් මේ ඩ්‍රයිව් එක තමයි අපේ හෙඩ්ෆෝන් එක ඇතුලේ සවුන්ඩ් හදන මේන්ම ටූල් එක කියලා. සවුන්ඩ් ක්වොලිටි, බේස් ඩෙප්ත්, සවුන්ඩ් ක්ලැරිටි, සවුන්ඩ් ස්ටේජ් මේ හැම දෙයක්ම ඩිපෙන්ඩ් වෙන්නේ මේ ඩ්‍රයිව් එකත් එක්ක. හැබැයි කොයිම වෙලාවකවත් අපිට කියන්න බෑ ලොකු ලාර්ජ් ඩ්‍රයිව් එකක් තියෙනකොට සවුන්ඩ් ක්වොලිටි එක වැඩි කියලා. ටියුනින් එකත් ගොඩක් වැදගත් වෙනවා. මොකද්ද මේ එතකොට ඩෙසිබල් කතාව? ඩෙසිබල් ඒ කියන්නේ dB. ඒකෙන් මෙෂර් කරන්නේ සවුන්ඩ් එකේ ලවුඩ්නස් එක. ඒ කියන්නේ 110 ඩෙසිබල්ස් කියලා කියන්නේ සැලකිය යුතු මට්ටමේ ලවුඩ්නස් එකක්. ඔව්. හැබැයි ඒකෙන් සවුන්ඩ් එකේ ක්වොලිටි එක ගැන ඩෙෆිනිෂන් එකක් එන්නේ නැහැ. ඊට පස්සේ තව මොනවද අපි කන්සිඩර් කරන්න ඕනේ? ඊළඟට ඔයා ඩිසයිඩ් කරන්න ඕනේ ඔයා ගන්න යන හෙඩ්ෆෝන් එක වයර්ඩ්ද, වයර්ලස්ද, එහෙම නැත්නම් හයිබ්‍රිඩ්ද. ඒ කියන්නේ වයර්ඩ් වයර්ලස් ෆීචර්ස් දෙකම තියෙනවා. අත්තර මුලින්ම අපි සිලෙක්ට් කරන්න ඕනේ වයර්ඩ්ද වයර්ලස්ද කියන එකනේ. එක්සැක්ට්ලි. ගේම්ස් ප්ලේ කරනවා නම්, මීටින්ග්ස් වල ඩොග් වෙනවා නම් වගේ හෙඩ්ෆෝන් එකක් ගන්න කලින් මොන හරි ස්පෙસિෆික් දේවල් තියෙනවද කන්සිඩර් කරන්න ඕනේ. ගේම්ස් ප්ලේ කරනවා නම් මචං ලේටන්සි වගේ දේවල් ඔයා කන්සිඩර් කරන්න ඕනේ. ලේටන්සි කියන්නේ මොකද්ද? මෙතනදී ලේටන්සි කියන්නේ මචං සවුන්ඩ් එක ජෙනරේට් වෙන එකත් ඔයාට ඇත්තටම කනට ඇහෙන්න යන වෙලාවත් අතර තියෙන පොඩි ඩියුරේෂන් එක. ඔයා Bluetooth හෙඩ්ෆෝන් එකකට වගේ යනවා නම් මේ දේ ගැන ගොඩක් කන්සිඩර් කරන්න ඕනේ. මීටින්ග්ස් වලට ජොයින් වෙන්න වගේ හෙඩ්ෆෝන් එකක් ගන්නවා නම් මෙතනදී කම්ෆර්ටබිලිටි කියන එක මාරම වැදගත් දෙයක්. ඔයා හෙඩ්ෆෝන් එක පැය 3ක් 4ක් යූස් කරනවා නම් ඉයර් කුෂන්ස් කොහොමද, හෙඩ්ෆෝන් එකේ weight එක කොහොමද වගේ දේවලුත් කන්සිඩර් කරන්න ඕනේ. එතකොට මොකද්ද මේ ANC, ENC කියන්නේ? ගොඩක් දෙනෙක් මචං ENC and ANC කියලා කියන්නේ දෙකම එකක් කියලා හිතන් ඉන්නවා. ඇත්තට මේක කම්ප්ලීට්ලි වෙනස්. ANC කියන්නේ මචං active noise cancellation. හෙඩ්ෆෝන් එකේ මයික් එක යූස් කරලා එළියෙන් එන සවුන්ඩ්ස් අඩු කරලා වාට ඇහෙන්න සලස්වන එක තමයි මෙතනදී කරන්නේ. ඒ කියන්නේ මම මියුසික් ට්‍රැක් එකක් අහද්දි සරවුන්ඩින් සවුන්ඩ්ස් අඩුවෙන් තමයි ඇහෙන්නේ. එක්සැක්ට්ලි මචං. ඔයා බස් එකේ යනවා වෙන්න පුළුවන්, ට්‍රේන් එකේ යනවා වෙන්න පුළුවන්. හැබැයි අවුට්සයිඩ් සවුන්ඩ් එකෙන් කිසිම බාධාවක් නැතුව වාට වාගේ පාඩුවේ සින්දු අහගෙන යන්න පුළුවන් ANCත් එක්ක. ඕකේ. එතකොට ENC කියන්නේ ENC කියන්නේ මචං environmental noise cancellation. මෙතනදී වෙන්නේ ඔයා කෝල් එකක ඉද්දි ඔයාගේ වටේ තියෙන external sounds ඔක්කොම අඩු කරලා ඔයාගේ voice එක clear කරලා අහගෙන ඉන්න කෙනාට යවන එක. ඒ කියන්නේ මම පාර යන ගමන් වගේ කෝල් එකක් ගත්තොත් ENC තියෙනවා නම් vehicle sounds, wind sounds වගේ දේවල් filter කරලා ඔයාගේ voice එක filter කරලා දෙනවා. අපි portability, battery life වගේ දේවලුත් consider කරන්න ඕන නේද? අනිවාර්යෙන්ම. ඔයාගේ use case එක අනුව ඔයා ඒ වගේ දේවලුත් consider කරලා බලන්න ඕනේ.